මැරුවත් කමන්නේ මා ඉස්ලාට ඇස්මිට් වෙන්න මොනවද කරත් කමන්නේ මා ඉරේ දැම්මත් ගන්න මම මේ කියන ඇත්ත හරිද මට ඇත්තට මට දැනෙනවා ඒක මොකද මම එදා කිව්වා මට සාක්ෂි නෑ වාචිකව කියන්න දෙයක් නෑ හොරා කනවා පුතා මේගොල්ලෝ කියලා 21 වෙනිදා රැළියේදීත් මං කිව්වා නාමල් මහත්තයාගේ මට අදත් දැනෙනවා ඒක වෙයි මේ තමයි මහින්දගෙන් පරිගන්න හේතුව මේක තමයි මහින්දත් එක තියෙන ඇරියස් එක හැමෝම දැනගන්න ඩයස්පෝරාවේ සල්ලි අරගෙන ආණ්ඩු පීඩෝලා දැන් ඩයස්පෝරාවේ උමනාවන් ඉෂ්ට කරන්න මහින්දට මොකක් හරි නඩුවක් කරකෝලා මහින්ද වැතුලට දාලා ඩයස්පෝරාව සලසන එක තමයි මුන්ගේ ඇජෙන්ඩා එක. කියන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ පිළිරු හදලා හන්දි ගානේ පුද පූජා පවත්වන්න තරම් වටින රත්තරන් මිනිස්සෙක්. මහින්ද රාජපක්ෂ මහත්තයා ආවා ගියා. අපි අපේ ඉතිහාසය තුල බැංකු කඩලා නැහැ. මාව මැරුවත් කමන්නේ මා ඉස්ලාට ඇස්මිට් වෙන්න මොනවද කරත් කමන්නේ මා ඉරේ දැම්මත් ගන්න මම මේ කියන ඇත්ත මොකද උඩ රජපුටුවේ ඉඳගෙන ඉන්නේ මහින්ද මහත්තයාට පින් සිද්ධ වෙන්න මේ රට මේ විදිහට ගෙනාවි මහින්ද මහත්තයා පින් සිද්ධ වෙන්න කිසිම නායකයෙකුට බැරුණා යුද්ධ ඉවර කරන්න එතුමාට විතරයි කොන්දක් පණ තියෙන කොන්දක් කෙලින් කරන රටට විනයක් වෙන අවුරුදු 30 යුද්ධ ඉවර කරේ අවුරුදු 3 එතුමා විතරයි 59ම වගේ කියන්න ඕනේ. හරිද? මට ඇත්තට මට දැනෙනවා ඒක. මොකද මම එදා කිව්වා මට සාක්ෂි නෑ වාචිකව කියන්න දෙයක් නෑ. හොරා කනවා පුතා මේගොල්ලෝ කියලා 21 වෙනිදා රැළියේදීත් මං කිව්වා නාමල් මහත්තයාගේ. මට අදත් දැනෙනවා ඒක වෙයි. මහින්දගෙන් පරිගන්න හේතුව මේක තමයි මහින්දත් එක තියෙන ඇරියස් එක හැමෝම දැනගන්න ඩයස්පෝරාවේ සල්ලි අරගෙන ආණ්ඩු පීඩෝලා දැන් ඩයස්පෝරාවේ උමනාවන් ඉෂ්ට කරන්න මහින්දට මොකක් හරි නඩුවක් කරකෝලා මහින්ද වැතුලට දාලා ඩයස්පෝරාව සලසන එක තමයි මුන්ගේ ඇජෙන්ඩා එක. You serious? මේක මුළු රටම දැනගන්න නැවතත් මේ රට අරාජික කරලා මුන් හොරගම් කරලා රට අරාජික කරලා මුන් යනවා. ඒක නිසා බුද්ධියෙන් කටයුතු කරන්න හැංගීමෙන් කටයුතු කළා කොටි බුරියානි පරගලයෙන් හොඳටම කරගත්තනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ආවා ගියා. කිරිබත් කාපුවට කිරිබත් කෑවා ආවා ගියා. ඕක තමයි ප්‍රශ්නේ මහත්තයෝ. අපි ආවා මහින්ද ජනාධිපතිතුමා වෙනුවෙන්. අපි ආවේ අතරම අද මේ ඓතිහාසික දවසක් අද. කියන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ පිළිරු හදලා හන්දි ගානේ පුද පූජා පවත්වන්න තරම් වටින රත්තරන් මිනිස්සෙක්. ඒ වගේ මිනිස්සෙකුට මේ වගේ අසමාජ ජාති වැඩ කරනකොට අපිට ගෙවල් වල ඉන්න පොඩි අමාරුවක් තියෙනවා. ඒක හේතුව අපි මේ ජාතියට ආදරේ මහ පොළොවට ආදරේ මේ රටට ආදරේ. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් මේ රටට අසීමිතව ගෞරව කරපු මිනිස්සෙක් වෙනුවෙන් අපි මෙතෙන්ට ආවේ. ඒ නිසා ඉදිරියේදී එන ඕන අභියෝගයකට ඕන ප්‍රශ්නයකට මුහුණ දෙන්න බලාගෙන අපි ආවා. දැන් අනිත් එක තමයි මේ වගේ ලෝකේ කොහෙවත් නැතුව ඇති මෙච්චර රට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සුන්ට මෙච්චර වද දෙන රාජ්‍ය. ඉතින් අපි දෙයයන්ට කියනවා බලාගන්න මේ රාජ්‍ය නායකයෝ දිහා බලාගෙන දෙයයන්ටම දඬුවම් දෙන්න කියලා කියන මේ වෙලාව. ඩයස්පෝරාවේ සල්ලි වලින් බලයට ඇවිල්ලා කොහොම හරි මහින්ද මහත්තයාව ඇතුළට දාලා ඩයස්පෝරාව සූම් කරන්න තමයි මේ ආණ්ඩුවේ වමනාව. අපි අපේ ඉතිහාසය තුල බැංකු කඩලා නැහැ. ට්‍රාන්ස්ෆෝමර් පුපුරෝලා නැහැ, පාලම් පුපුරෝලා නැහැ, ගෙවල් වලට හොරෙන් පැනලා බත් මුට්ටි අරන් නැහැ, බෙල්ල කපලා වැටේ ගහලා නැහැ. එහෙම කරපු නායකයෝ අපේ පක්ෂවල නැහැ. ඒකින්ද අපේ පක්ෂවල නායකයෝ නීති ඉදිරියට යන්න කවදාවත් බය වෙන්නෙත් නැහැ. හැබැයි මේ ආණ්ඩුවට අපි කියනවා අපි මර්ධනයට බය නැහැ. ඔබලා මර්ධනය පටන් ගන්න අපි අවසන් කරලා පෙන්නන්නම් කියන කාරණේ කියන්නේ. You serious? ඉතින් අතට මට කියන්න තියෙන්නේ අද මේ අම්පාරේ ඉඳලා අපේ ජනතාවත් එක්ක මෙතෙන්ට ආවේ මැයි මාසය අද වර්තමාන පාලකව මැයි මාසයේ එක්තරා දිනයක් බොහෝ විට හිතාමතා අමතක කරන්න හදනවා. ඉතින් අම්පාරේ වගේ මිනිස්සු අපිට මැයි මාසය කියන්නේ මතක් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ යුද්ධ ඉවර කරන්න කලින් බ්‍රේකින් නිවුස් එකක් විදිහට යන්නේ
අහවල් මහ බැංකුවට ගැහුවා, කෝච්චියට ගැහුවා, කඳවුරට ගැහුවා, අහවල් ගම කැපුවා කියලා තමයි යන්නේ. හැබැයි එහෙම මේ රටේ සමස්ත ජනතාවට සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොටම අද මහපාරේ බැහැලා යන්න පුළුවන්. නිදහස දුන්න නායකයා, අද ජීවත් වීමේ අයිතිය තහවුරු කරපු නායකයා, අද මඩුපල්ලි වඳින්න යන්න හරි, ශ්‍රී මහා බෝධිය වඳින්න යන්න හරි, රුවන්වැලි සෑය ළඟට හරි යන්න පුළුවන් අපි හැමෝටම. නිදහස දුන්න නායකයා අද දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න මේ ආණ්ඩුව Tamanට බලයට එන්න බොහොම උදව් කරේ දෙමළ ඩයස්පෝරාව. අද ඒක සතුටු කරන්න මේ මැයි මාසෙම අද මේ රටේ අපි හැමෝටම ජීවත් වීමේ නිදහස දුන්න නායකයා අද අල්ලස් කොමිසමට ගෙනලා තියෙනවා. අද ආණ්ඩුවට කියන්න තියෙන එකයි මතක තියාගන්න. අද වේකින් නිවුස් යන්නේ මොනවද මේ ආණ්ඩුවේ? එදා ගියේ මේ රටේ ත්‍රස්තවාදය. අද යන්නේ මහා බැංකුවට ගැහුවා කියයි. අනිත් පැත්තෙන් තැපැල් එකට ගැහුවා කියයි. අහවල් තැන මේ වරක් කන්ටේනර් පෙට්ටි මෙච්චර ගාණක් හොරකම් කරා කියයි. අහවල් තැන වෙඩි තියලා මම දැක්ක අදත් ගාල්ලේ වෙඩි තියලා තියෙනවා. අද ඒවා තමයි මාධ්‍යයේ බේකින් නිවුස් එකක් විදිහට යන්නේ. හැබැයි මතක තියාගන්න අපි හැමෝටම මෙහෙම නිදහස දුන්න නායකයාගෙන් මෙහෙම පලිගන්න හදනවා නම් අද මේ කවුරුත් එන්න කියලා නෙවෙයි මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉදිරියේදී මේක තවදුරටත් කරන්න හැදුවොත් ආණ්ඩුව රටේ මිනිස්සු පාරට ඇවිල්ලා ඔබතුමාලාව බේකින් නිවුස් එකක් ඇයි රටේ ජනාධිපතිතුමයි ආණ්ඩුවේ පලා හැරියා කියලා. ඒක කරගන්න එපා. මොකද මේ මහින්ද රාජපක්ෂ කියන්නේ සන්නාමයක්. රටේම මිනිස්සු ආදරය